ශ්‍රී ලංකන් සයිකල් ලවස් YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අයි ඕම ගියන් මම ගන්නම් මේ ගියන් ගන්න. ඕම ඉන්නයි. 4 3 2 1 go. මෙන්න මේ විදිහට තමයි සාම වටය මම තියන්න මොකද දෙන්න එපා. මට එකක් ගන්න. තරගේ ආරම්භ කරන වේලාව ඒකට 10:00මාරයි ඒ වගේම අවුරස්නිය සියල්ලම සලකා බලමින් සංවිධායක මණ්ඩලය ඒ වගේම විනිසුරු මණ්ඩලය ක්‍රීඩකයන්ගේ ඉල්ලීමට පාපත් තරගේ එක වටයක කිලෝමීටර එක වටයක දුරක් අඩු කරමින් වට පහකින් සමන්විත වෙනවද දවසේ තරගය අත්තනගල්ල තරගය වෙන්නේ අත්තනගල්ල සංවිධායක මණ්ඩලය ඔවුන්ගේ සහයෝගය මෙන්න මේ විදිහට ලබා දෙන්නේ පාපති තරගයට අපිට දැක් ගන්න පුළුවන්. හොඳ සංවිධානයක් අපිට දැක් ගන්න පුළුවන් අත්තනගල්ල පුරවරයට හොඳ සංවිධානයක් මේ පාපති සවාරියට ප්‍රධාන මාර්ගයක මේ වගේ පාපති තරගයක්. යුද හමුදාව සහ ගුවන් හමුදා කණ්ඩායම ක්‍රීඩකයෝ අද තරගයට සහභාගී වෙන්න නාවික හමුදාව ඒ වගේම දෙහිවල ගල්කිස්ස නගර සභාව නියෝජනය කරමින් තරගකරුවන් සහභාගී වෙනවා. අවිස්ක අද තරගයට සහභාගී වෙන්නේ නැහැ කියලා තමයි සඳහන් කළේ. අවිස්ක නැහැ. අනිකුත් ක්‍රීඩකයන් දෙවලපොළ සුරංග අපිට දැක් ගන්න පුළුවන් වුණා. හරි. ඔව් තරගය නිල වශයෙන් පාපෙත් තරගය ආරම්භ කළා. මෙන්න වට පහකින් සමන්විතයි. කිලෝමීටර් 150ක දුරක් තරගය සමස්ත දුර තරගයේ කිලෝමීටර් 150යි. මෙන්න මේ විදිහට පාපෙත් තරගය සමස්ත ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයන් 60ක 70ක විතර සමස්ත ඒකකවල තරගකරුවන් ඉන්නවා. ඒ 60ක් විතර ඒ 60 දෙනාට තරගයට සහභාගී වෙන්න අවස්ථාවක් නැහැ. මොකද මේ මාස 30 31 ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමෙන්තු පාපෙත් තරගය පැවැත්වෙනවා. ඉතින් ඒ තරගය තමයි උන්ගේ වසරේ තරගය. ඒ තරගයේ පසු තමයි තමන්ගේ ඒකකය අපි ගත්තොත් නිවාසාන්තර තරගයක් වගේ තමයි ඒක තමන්ගේ ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කිරීම සඳහා පවත්වන යුද හමුදාව තුළ ඒකක 24න් ජයග්‍රහණය කරන පාපති තරගය පාපති ක්‍රීඩාව තුළ ඉතින් ඉන්නේ තරගය තමයි පවත්වන්නේ 31. ඒ තරගෙන් ජයග්‍රහණය කරන ක්‍රීඩකයන් තමයි ශ්‍රී ලංකා යුද හමුදා සංචිතයක් හැටියට යුද හමුදා කණ්ඩායමක් හැටියට යුද හමුදාව නියෝජනය කරන මේ වගේ දැවන්ත තරඟ යුද හමුදා කණ්ඩායම හැටියට සහභාගී වෙන්න. ඉතින් ඒකට මේ වෙනකොට තරඟකරුවන් තුන්ගගේ ඒකක මට්ටමින් පුහුණුවෙන් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ඉතින් එයාට සහභාගී වෙන්න අවස්ථාවක් නැහැ. චතුරංග සොයිසා වෙන ඔරටුව පුරවරේ ජීවිත දක්ෂ පාපති ක්‍රීඩකයා සුජිත් සිල්වා ජයල බ්ලාස්ට් ක්‍රීඩා සමාජයේ යෝජනය
දෙහිවල ගල්කිස්ස නගර සභාව. එපා ගියා නවයිකොට ආ යන්න බෑ පාර මාර්ගය. සුධීර නිලංග මේ පොකුරට නැවත සම්බන්ධ වෙනවා. රුවන් කියන පාර පටුයි කියලා මම කරන්න දවසේ රුවන් නම් අල්ලන්න අමාරුයි. ඉත දවසේ රඩ වරාය අධිකාරිය තරඟ කරුවන් අද තරඟයේ අපි දැක්කේ වෙලවත් ගියාන් පෙරමුණ ලබාගෙන දෙහිවල ගල්කිස්ස නගර සභාව යෝජනා කරන කීඩකයන් මෙන්න මේ විදිහට ගිහන්න උගේ වේගය වැඩි කර ගන්න අපිට එයා ඉස්සරහට ගන්න එපා. මේ විදිහට තමයි තරඟකරුවන් වෙලෙවත් ගියහන් දෙවෙනි පොකුරේ 55යි විනාඩියක කාලයක් හරියටම පළවෙනි පොකුර සහ දෙවෙනි පොකුර අතර විනාඩියක කාලයක් තමයි තප්පරේ අපි ආග දාමු දිනේ අපේ විනාඩියයි කියලා දාම දිලාන්න අසේල විනාඩියයි කියලා දාලා දිනවා. දැන් මෙන්න මේ විදිහට තමයි පළවෙනි පොකුර සහ දෙවෙනි පොකුර අතර කාල පරාසයන් නගර සභා කණ්ඩායම ජයල ක්‍රීඩා සමාජය කුමාරසිංහ ඉන්නවා මේ පොකුරේ අපිට දැක් ගන්න පුළුවන්. ඒ වගේම කවි සිටින දෙවෙනි පොකුරේ අපිට දැක් ගන්න පුළුවන් 40ක කාලයක් 45ක කාලයක් 1:45යි පළවෙනි පොකුර සහ දෙවෙනි පොකුර තුන්වෙනි පොකුර අතර තුන්වෙනි පොකුර සහ දෙවෙනි පොකුර අතර තප්පර 45ක කාලයක් මේ පොකුර දැක් ගන්න පුළුවන්. මේ පොකුර තුල කදිරාණ ක්‍රීඩා සමාජය, හිරු ක්‍රීඩා සමාජය, කෑකල්ල ක්‍රීඩා සමාජය, ගියාන් පුෂ්ප කුමාර, ඒ වගේම අනිකුත් ක්‍රීඩකයන් සමන් කුමාර, සම්පත් ප්‍රභා ඒ 6 දෙනා ඈතයි. ඒ 6 ඈතයි. ඒක ඈතයි. සමන් කුමාර දෙවෙනියක ළඟ ඉස්සරහට ඔව් සමන් කුමාර මොන උත්සාහය දරන කාලයකට පස්සේ පොකුරේ මෙදී ඉදිරියට යන්න උත්සාහය දරනවා. කතුරංග සොයිසා මෙන්න සමන් කුමාර ඔගේ වේගය වැඩි කරමින්
නිට්ටඹුව නගර පසු කරමින් අපි ඉදිරියට ගමන් කරන්නේ. උපුල් ලොකුගේ ඔන්න ඉදිරියෙන් අපිට දැක් ගන්න පුළුවන් ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් උපුල් ලොකුගේ Suresh Tarang ukur idirim mah, hah? Oh, yang apa istirahat ya? Ini ikan. Ada Gian, lewat Gian Lakmal, Subon Piumal. Lahir Madu Sangka, kita na, ada betul ekam. Ekat dena aku, thank you. Walau itu, abis itu saji bi sampai dena. Oh, abis itu, kalau ini buku ada, nama tak family ya. Oh, aku sending itu dia ada kawan kerana abis itu. Oh, ni mai. Oh, onda istavar yak ni mana kota. Polis kita kau dena. Apa yo kya? Keramin. Polis kita kau dena apa? Masalah ka? Masalah. Lama min. Ini masalah lama min. Abis itu. Pokure. Dewi pokure, now that Halloween pokure. Oh, ekam wege, pasu hamba no. Kau dah jangan pulang wege. Suruh tadi pidat tu na winari dekai tappar 50ක වගේ කාලයකින් ඉසුරු මෙතනින් පිටත් වෙන විනාඩි 2යි තප්පර 50ක කාලයක්. මේ වෙනකොට තරඟයේ සෑහෙන වේගවත් වෙලා තියෙනවා. පළවෙනි පොකුර විනාඩි 2කට වැඩි එහා ගිය වේගයක් මේ වෙනකොට තරඟකරුවන් ඉතාමත් පළවෙනි පොකුර හොඳ වේගයක් රඳවා ගන්නවා අපිට දැක් ගන්න පුළුවන් තරඟය තුල. තවමත් අපිට විනාඩි 3යි තප්පර 30ක් විනාඩි 4යි තප්පර 30ක් මං හරි වෙන්න ඕනේ. විනාඩි 4යි තප්පර 30ක් මේ ප්‍රධාන පොකුරට ඒ කියන්නේ ඒ පොකුරට එතන යන කිලෝගේ 6 දෙනෙක් 7 දෙනෙක් ඔන්න වෙන අනිකුත් පොකුරත් අපිට දෙවෙනවා දෙවෙනි පොකුර ගෙදර යනවා වගේ කියලා දාලා දෙනවා. මෙන්න උපුල් ලොකුගේ අනිකුත් පොකුර මෙන්න මේ විදියට මේ පොකුරට විනාඩි 4කට වැඩි කාලයක් මට කාලය ගණනය කරගන්න බැරුණා. විනාඩි 4:00ක් මේ පොකුරට ඉස්සරහට ගමු. මේ තුන්වෙනි පොකුර විනාඩි 4:00යි. මෙතනට 4:00යි. මෙතනට 4:00යි. ඉස්සර 4ක් යනවා. නගර සභාව දෙකයි මේ විදිහට. 4:40යි. කුල් ලොකුගේ කියලා කියන්නේ පළවෙනි පොකුරේ ඉන්න සුපුල් පියමල් අභිෂේක් ඒ වගේම වෙලේවත් ගියන් ලහිරු මත්සං කියන කීයක පළවෙනි පොකුරේ තරක් කරනවා. විනාඩි 4යි ඉස්සරහ 4යි යන්නේ. මේ ස්පීඩ් එක දින්නේ කවුද? ස්පීඩ් එක දින්නේ කවුද? මේකේ ලයිරු මල්සා. ලයිරු ඉස්සලා මියුරු මල්සා. මියුරු මේක ලයිරු මල්සා. සයිකෝට එනේ. ඔව් ඒකයි. මේක කරලා තව එකක් එන්න. හරි හරි. යා අපි යන්න. මේ විනාඩි 4ක් විතර දෙනවා. තාම ජය ගන්න ඒ කරන්නේ ලයිරු
තුන්වෙනි වටය මියුරු තමයි ජයග්‍රහණය කරන්නේ. අපි පස්සෑල මන්සන්දියට තමයි තරගයේ ඉදිරියට ගමන් කරන්නේ. ශ්‍රී ලංකා පොලිසිය උන්ගේ සහයෝගය ලබා දෙන ක්‍රීඩකයන්ට. මෙන්න තුන්වෙනි පොකුර මෙන්න මේ විදියට අපේ මින් අනතුරුව පළවෙනි පොකුරේ තමයි තරගය අවසන් වෙනකන් යන්න වෙන්නේ. සෑහෙන කාල පරාසයක් පොකුරු අතර ඔබට දැක් ගන්න පුළුවන් වෙයි. අපි යන් ඊළඟ එකට ඉදිරියට ගමන් කරන්නේ. කිලෝමීටර කීපයක් අපි මේ සිටින්නේ. ගානට ගන්න පුළුවන් අද මොකද කන්දනක් ගාම ඈත පේනවා ළඟින්ම ගන්න. දකුණු පැත්තේ පිටිපස්සෙන් ඉන්න මේ වගේ පිටිපස්සේ පින්න. අවසන් නිමේෂයේ පාපෙත්තරගේ. අත්තන ගල්ල තරුණ එකමුතුව ප්‍රදීප් මහතා ප්‍රමුඛ. ඔව් සුබුන් ඉහන් දෙදෙනා ඔව් සුබුනුයි ඉහනුයි තරගය. මෙන්න වේගය වැඩි කරගමින් තරගකරුවන් දෙදෙනා උන්ගේ වේගය වැඩි කරගමින් සුබුන් පිටිපස්සෙන් සුබුන් මෙන්න මේ විදිහට ගමන් කරනවා අපිට දැක් ගන්න පුළුවන් තරගය තුල. වෙලෙවත් ගියන් සුබුන් පියුමල් මේ කිඩකේ දෙදෙනා අවසානය වෙලෙවත් ගියන් සුබුන් පියුමල් අද තරගයේ ජයග්‍රහණය කරાવી. වෙලෙවත් ගියන් දෙවෙනි ස්ථානයට පස්සෙන් අවසාන වටේ අවසාන මීටර කිපේ දැන් තවත් පොඩි දුරයි තරගය නිමා කිරීමට. පළවෙනි ක්‍රීඩකයෝ දෙදෙනා මෙන්න මේ විදිහටයි පත්තනගල්ල පාපේ සවාරියේ අවසන් අවසාන මීටර කිපේ ඔම් පිටිපස්සෙන් යන්න. ඔව් පිටිපස්සෙන්. මෙන්න තරගයේ ජයග්‍රහණය කරා තරගකරුවන් මේ පිටිපස්සෙන් ගන්න. ඉස්සරහට ගන්න එපා. මෙන්න අවසන් මීටර කිපේ තරගකරුවන් අවසන් මීටර කිපේයි මේ තරගකරුවන් මෙන්න තරග අවසානය මෙන්න සුබුන් පියුමල් වෙලෙවත් ගියන් ක්‍රීඩකයන් අතර සුබුන් පියුමල් තරගයේ ජයග්‍රහණය කරાવી. මෙන්න සුබුන් පියුමල් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා ගුවන් හමුදාව තරගයේ ජයග්‍රහණය කරද්දී ඉංග්‍රීසි තරගයේ තුන්වෙනි ස්ථානය හිමි කර ගන්නවා පාපේ තරගය තුල. තරග දිවා ගන්න මාර්ග හොර කරන්න බා තවත් තරගකරුවන් තියලුම ක්‍රීඩකයන් ඔව් තරග බිමට බයික් එක අයින් කරගන්න මොන බයික් එක අයින් කරන්න
ඔව් සුරේෂ් තරංගේ ඒ පොකුරේ ජයග්‍රහණය කළේ සුරේෂ් තරංගයි. තවත්